Wrong turn. අද රෝන් ටර්න් එකත් එක්ක ඉන්නේ ඕරා සංගීත කණ්ඩායමේ නායක රණා. ආදරය නිසා සිරකල උන්මාද චිත්‍රලා මොන දුකක් වුණත් රණා ඇත්තම නම මොකද්ද? ඇත්තම නම ඇන්ටන් රන්ශ්‍රී ජයවර්ධන. මිනිස්සු කියනවනේ ඔය මුස්ලිම් කියලා. ඇත්තද? ඒක වෙලා තියෙන්නේ මේ රන්ශ්‍රී කියන එක මේ හින්දා ගොඩක් කට්ටිය රම්සි කියලා මේ කතා කරනවා. ඉතින් මම ඒ හින්දාම තමයි ඉස්කෝලේ භාවිත කරපු යාළුවෝ භාවිත කරපු නම රණා කියන එක දැන් භාවිත කරන්නේ. මොකද ඒක වර්ධින්න විදියක් නැහැ නැති හින්දා. ගොඩක් අය මේ රම්සි කියලා කතා කරනවා රන්ශ්‍රී කියන එක පටලගෙන ඒකයි. මියුසික් වලට ආවම නම වෙනස් කරා. එහෙමද? චුට්ටක් වෙනස් කරා. ඒක රොෂාගේ අයිඩියා එකක්. ෆ්ලෑෂ් බෑක් ඉන්න කාලේ මම හිතන්නේ ඒක වැරදි නෑ. ලෝකේ හැම කෙනෙක් ගොඩක් ඉන්නවා ලෝකේ ජනප්‍රිය චරිත මිනිස්සුන්ට කැචි වෙන්න පුළුවන් මේ හරි පහසු නමක් භාවිත කරන එක. මියුසික් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් එක කොච්චරද? මම මුලින්ම අපේ ගෙදර මාදම්පි අපි සංගීත කණ්ඩායමක් ක්ලාසික් කියලා කරා. ඒක මම 9 වසරේදී පටන් ගත්තේ. සම්පූර්ණ ඊට සන්රයිස් කියන සංගීත කණ්ඩායමේ අවුරුදු 8ක් මම ප්ලේ කරා. ෆ්ලෑෂ් බෑක් කියලා අවුරුදු 10ක් ප්ලේ කරා. ඊට බිග් බ්‍රදර්ස් ඇවිල්ලා අවුරුදු එකමාරක් ප්ලේ කරා. සම්පූර්ණ අවුරුදු 20ක විතර ඉතිහාසයක් මට මේ ගමනේ තියෙනවා. ඕරා බෑන්ඩ් එක හදන්න හේතුව මොකද්ද? ඕරා බෑන්ඩ් එක හදන්න හේතුව මම ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ස්වීඩන් ගිහිල්ලා හිටපු කාලේ තුලදී මට ආශ්‍රය කරන්න හම්බුණ ලෝකයේ ටිකක් දියුණු සංගීත ශිල්පීන් ආශ්‍රය කරන්න හම්බුණා. ඒකෙන් මට එකෝස්ටික් කියන රහට ආශ්‍රය තුණා. ඊට පස්සේ තමයි මම ලංකාවට ඇවිල්ලා සංගීත කණ්ඩායමක් යාළුවෝ කට්ටියට කියලා හදාගත්ත අපි බිග් බ්‍රදර්ස් කියලා රුවාලත් එක්ක. ඒත් එකෝස්ටික් කියන පැත්තට ගියේ නැති හින්දා මට හිතුණා නෑ මේකට මේ මං ආසයි කියලා. මං ඊට තමයි එකෝස්ටික් බෑන්ඩ් එක හැදුවේ ඕරා කියලා. ඒ කියන්නේ බිග් බ්‍රදර්ස් එකෙන් අයින් උනේ රුවන් එක්ක තියෙන අවුලකට නෙමෙයිනේ. නෑ අපි රුවාලා කට්ටිය මේ හවස එකට ප්‍රැක්ටිස් ගිහිල්ලා කියලා කට්ටිය කතා වෙලා බදාගෙන ඉබගෙන තමයි අපි අයින් උනේ. අදටත් රුවාලා අපි බොහොම හිතවත්කමට ඉන්නවා. මම මාත් එක්ක ෆීල්ඩ් එකේ කවුරුත් තරහ නැහැ. අර අපේ රහට අපි ආශ කරන දේ කරගන්න එහෙම වෙන් වෙන එක මං හිතන්නේ වැරද්දක් වෙනවා කියලා. කලින් හිටියේ ෆ්ලෑෂ් බෑක් නේ? ඔව්. අයින් උනේවා සල්ලි ප්‍රශ්නයක් නිසාද නැත්නම් ඔයාගේ හැසිරීම අවුලින් අයින් කළා දැම්මද? Wrong turn. නෑ ඒක ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමත් ඒ අවට ළඟින්ම හිටපු හැම කෙනෙක්මත් දන්නවා සත්‍ය සිද්ධ වීම. ෆ්ලෑෂ් බෑක් රොෂාට හිටපු හොඳම යාළුවා සංගීත කණ්ඩායමේ මම හැම දුකේ සැපේම අපි දෙන්න තමයි එකට ඉන්නේ. මට නමුත් පෞද්ගලික ප්‍රශ්නයක් ආවා. ගෙදර අපේ පවුලේ ප්‍රශ්නයක් ආවා. මගේ සහෝදරයාගේ ළමයාට ලියුකේමියා හැදුණා ස්වීඩන් වල. ඒගොල්ලෝ ඒ තනියම තමයි ජීවත් වුනේ. ඒ ප්‍රශ්නේ මත මට තීරණයක් ගන්න උනා. පවුල වෙනුවෙන් ඒ තීරණය ගන්න උනා. මට මං ජීවිතය ආසාවම කරපු ආදරේම කරපු ඒ පරිත්‍යාග කරන ඒක නිසා නේතුව ඕක මේ රණාව ෆ්ලෑෂ් බෑක් එකෙන් කවදාවත් අයින් කරේ නෑ. ඒක රණාවේ තීරණයක්. ඔයා කියන්නේ නම් ෆ්ලෑෂ් බෑක් ඇහැට පේන්න බෑ අපිරියම බෑන්ඩ් එක කියලා නේද රණා? ඇත්තද කතන්දරේ? නෑ කිසිම කෙනෙක්ට කියලා නෑ. අදටත් මං දැකපු හොඳම බෑන්ඩ් එක, හොඳම ලීඩර්ෂිප් එක සහ හොඳම මැනේජ්මන්ට් එක තියෙන බෑන්ඩ් එක ෆ්ලෑෂ් බෑක්. එහෙනම් ඇයිවා මේ ෆ්ලෑෂ් බෑක් බෑන්ඩ් එක චාටර් කරලා දාන්නේ? ඔව් එහෙම එක එක්කෙනා කියන කතා තියෙනවා. ඉතින් කවුරුත් දන්නේ නෑනේ. රොෂා අයියේ පස්සේ මට අලුත්ම සින්දුවකුත් හදලා දුන්නානේ. ඔය අද වාර ප්ලේ කරපු ගොඩ්සිලා සෝන් එකත් ඒක රොෂා හදලා දුන්න සින්දුවක් මේ ඊයේ පස්සේ. රොෂාන් එක්ක මොකක් හරි අවුලක් තියෙනවද ඔයාට? අනේ නෑ රොෂාගේ අතේ තිබිච්ච DNG වොච් එක මට ගලවලා දුන්නා මේ ළඟදී. තානා මේක ඔබ තියාගනින් කියලා. ඉතින් ඒ රොෂායි මායි තියෙන සම්බන්ධය ඒක හැමමයි. ඒකේ එළිය දන්න කට්ටියකට දන්නේ නැති කට්ටිය තමයි ඔහොම කියන්නේ. ඉතින් අදටත් මම දැකපු අති සාර්ථකම ගමනක් ගෙන ආයේ රොෂාන් ෆර්නෑන්ඩි. ඇයි ඒ වගේ බෑන්ඩ් එකක් හදාගෙන ඇවිල්ලා මේ කිසිම ප්‍රසිද්ධියක් නැති මේ වගේ පොඩි බෑන්ඩ් එකක් හදාගෙන ඉන්නේ? පොඩි බෑන්ඩ් එකක් කිව්වේ පොඩි බෑන්ඩ් එකක් නම් නෙමෙයි. අපි ඕරා කියන්නේ 9 දෙනෙක් ඉන්න හොඳ බෑන්ඩ් එකක්. පොඩි කියන්න බෑ මන්දයි. පොඩි කියලා එහෙම බෑන්ඩ් ලංකාවේ නැහැ. ආධුනික සංස්කෘතිය වෙන බෑන්ඩ් කියන දුර. කැපිලා පේන්න හරි කැමති වගේ නේ. මම හිතන්නේ ආටිස්ට් කෙනෙක් වුණොත් එයා අනිත් අය අතර කැපි පේනුනේ නැත්නම් එයාට ෆීල්ඩ් එකේ රැඳෙන්න බෑ. පිටරට ෂෝස් වලට එහෙම බෑන්ඩ් එක නිකන් නේද යන්නේ? බොරු සෝබනේට. Wrong turn. නෑ ඇත්තටම එහෙම යනවා නම් අපි මාසෙට ෂෝ ටුවර්ස් 3ක් විතර යන්න ඕන බෑන්ඩ් එකක්. ගොඩාක් කට්ටිය කතා කරලා ටුවර්ස් කතා කරලා ඔය ඉල්ලීම කරපු හින්දා අපි එහෙම කරන්න බැරි කමට තරහ වෙන්න එපා. අපිට ටුවර්ස් යන්න බෑ කියලා අපි කියලා දෙනවා. යන්නේ සල්ලි දෙන ටුවර්ස් පමණයි. ඕරා යන්නේ ඕරා බ්‍රෑන්ඩ් නේම් එක විකුණන්න පුළුවන් බ්‍රෑන්ඩ් නේම් එකක්. ඒ හින්දා අපි කාටවත් නිකන් යන්නේ නෑ. ෆීල්ඩ් එකේ කට්ටිය නම් කියන්නේ රණහට තියෙන්නේ මහා චාටර් කටක් කියලා. ඒ කතාව ඇත්ත වෙන්න පුළුවන්. මෙහෙමයි හොඳ නැති වෙන්නේ ගොඩක් වෙලාවට කෙලින් කතා කරන්න ගියාම. මොකද මම කාවත් මං ආස නෑ අර අපිට සිංහලෙන්ම කතාවක් තියෙනවානේ මූණට hina වෙලා අනිත් පැත්තට රවනවා කියලා. මගේ එහෙම නෑ. මම ඕන කෙනෙක්ට මූණට කෙලින් කිව්වා. මොකද මේ මූණට කෙලින් කිව්වොත් තමයි කවුරු හරි දෙයක් එයාගේ අඩුපාඩු හදා ගන්න පුළුවන්. ඒ හින්දා සමහර කට්ටිය කියන දේ කටවඳ නෑ කියලා. මොකද කවුරුත් ආස නෑ තමන්ගේ අඩුපාඩු හදන්න. රණාවිත් ඕරා ලංකාවේ টොප් ලෙවල් බෑන්ඩ් එක විතරයි නේද ඇටැක් ෂෝ
ගහන්නේ? ඒ කතාව ඇත්තක් තියෙනවා. මොකද හේතුව මම ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ ශිල්පියෙක්. මම මගේ මට්ටමින් ඉහළ ශිල්පී මගේ මට්ටම හා මගේ මට්ටමේ ඉහළ ශිල්පීන් ඉන්න සංගීත කණ්ඩායම් සමග මමයි ඇටැක් කියන ෂෝ ගහන්නේ. ඇත්තටම ඔය ඇටැක් කියන සම්ප්‍රදායට මම කැමති නෑ. ඒ හින්දා තමයි මම එහෙම එකක් හදාගෙන තියෙන්නේ. ගහනවා නම් ගහන්නේ අපේ සම මට්ටමේ ශිල්පීන් ඉන්න සංගීත කණ්ඩායම් සමග මමයි. තර්ඩ් ජෙනරේෂන් ආධුනික සංගීත කණ්ඩායම් එක මම ගහන්නේ. ඔයා හිතාගෙන ඉන්නේ ඕරා බෑන්ඩ් එක টොප් ලෙවල් එකේ ඉන්න බෑන්ඩ් එකක් කියලාද? හිතන් ඉන්න දෙන්නේ මේක එහෙම තමයි. අපි කරන වැඩත් එක්ක ඒක එහෙමයි. බෑන්ඩ් එකට මේ දවස්වල වැඩක් නෑනේ. ඇත්තටම ගෙදර වැඩ නැහැ. මොකද පිට වැඩ තියෙන්නේ ගොඩක්ම අපි මේ ටිකේම ඩිනර් ඩාන්සර්ස් වෙඩින්ස් ඇන්ඩ් අවුට්ඩෝර් කොන්සර්ට්ස් ප්ලේ කරනවා. අවුට්ඩෝර් කොන්සර්ට්ස් මම ගොඩක් වෙලාවට පොල්ලතු අතුල ගහන්නේ නෙමෙයි ගහන්නේ ටිකක් රටේ පිළිගත් ආයතන කරන හොඳ ෂෝ ගහන. ඒ හින්දා සමහරට අපිව මේ ගෙදර වැඩ කරගන්න විදියක් නැතුව තමයි ඇත්තටම ඉන්නේ. ලොකු ගණන් ඉල්ලන නිසාලු නේද වැඩ නැත්තේ? ලොකු ගණනක් ඉල්ලන්නේ නැහැ. නමුත් එළිය සමාජයේ අනිත් ඔය ඉන්න බෑන්ඩ් සමහර ඒවා ගහන ගණන් එක්ක බලද්දී අපේ ගාන ලොකු ඇති. ඒ වුණාට අපි කරන සේවය බලපුවම මේ කට්ටියට ඒක ලොකු ගණනක් නෙමෙයි. මොකද අපේ ඩියුටිය කියන එකට නම්බර් 1 මුල් තැන දීලා තියෙන්නේ. ඒකෙදී භාවිත කරන සවුන්ඩ්ස්, ලයිට්, සේවකින්ගේ මේවා අපේ බෑන්ඩ් ප්ලේයර්ස්ලා ගෙවන පරිච්ඡේද එක බලද්දී සාමාන්‍ය සාධාරණ ගානකට තමයි ඕරා විකිනෙන්නේ. ඉස්සර ෆ්ලෑෂ්බෑක් එකේ ඉන්නකොට රනාට තිබ්බ ප්ලේස් එක දැන් නෑ නේද? මම හිතනවා ඊට වඩා මිනිස්සුන්ගේ ආදරේ වැඩිපුර දැන් ලැබෙනවා. හේතුව ෆ්ලෑෂ්බෑක් කියන සංගීත කණ්ඩායමේ තියෙන සේරම චරිත ලංකාවේ හැමෝම ආදරේ කරපුවා. නමුත් දැන් ඕරා එක ගත්තාම මම මෙතන තනි චරිතයක් ඉඳලා ගොඩාක් කියන්නේ අනිත් මගේ ශිල්පීන් එක්ක බලද්දි මම ෆ්ලෑෂ්බෑක් එකේ ශිල්පියෙක්නේ. ඒ එක්ක බලද්දි මට ලැබෙන ආදරේ වැඩි. ජනප්‍රියත්වය ඉස්සරට වඩා වැඩි කියලා තමයි මට නම් හිතෙන්නේ. ලංකාවේ හැම channel එකකටම කඩහැන බෑන්ඩ් කාරෙක් කිව්වොත් Shah, wrong turn. කිසිම channel එකක මීඩියා එකකට මම එහෙම වෙන්නේ නැහැ. අපිට කතා කරන හොඳ ඉවෙන්ට්ස් හැම එකක්ම ඕනම channel එකක් වේවා අපි වෘත්තීයමය සංගීත ශිල්පීන් ඕනම channel එකක ඕනම හොඳ වැඩක් වේවා අපි ඒකට සහභාගී වෙනවා. ඒක ඕරා දැක්මක්. අපි කාටවත් කිසිම කෙනෙක්ට කඩ යන බෑන්ඩ් එකක් නෙමෙයි. මින් ඉදිරියේදී ඒක වෙන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ ලංකාව හොල්ලන බෑන්ඩ් එකක් කරන නායකයෙක් කියලාද? එළියෙන ෆීඩ්බැක් එකත් එක්ක මම හිතන දේ නෙමෙයි මට ඇහිච්ච දේ මම කිව්වේ. සමහර සවුන්ඩ්ස් කරන කට්ටිය ඕරාට කැමති නෑනේ. ඒක මම සවුන්ඩ් එකක් සල්ලි දීලා ගත්තාම ගොඩක් සවුන්ඩ් වල කට්ටිය අපිත් එක්ක ටිකක් තමනාප වෙනවා මුලදී. හේතුව තමයි අපි සවුන්ඩ් දීලා සවුන්ඩ් එකක් ගත්තාම ඒ සවුන්ඩ් එකෙන් ඇහෙන්න ඕන ඕරා සද්දේ. නමුත් ගොඩක් කට්ටිය පුරුදුලා ඉන්නවා බෑන්ඩ් එකක් ආවම මේ පුරුදු කෙනා එයාගේ පුරුදු සද්ද ටික හදනවා ඒකෙන්ම ගහන්න ඕන. ඉතින් මම එතන නෑ. මම ගියාම මගේ සද්දේ බේස් ගිටාරකෝ ඒවා හැමදේම මගේ සද්දයක් අරගෙන මගේ බැලන්ස් එක මම හදා ගන්නවා. ඉතින් ඊට පස්සේ එයාලා තේරුම් ගන්නවා ඒක. නමුත් ගොඩක් තැන් වල ඉතින් අඩුපාඩු තියෙන සවුන්ඩ්ස් වල කට්ටිය ඒ කතා තැන් වල කියනවා. ඕරා බෑන්ඩ් එකට ඕපන් ෂෝස් නෑනේ. ඕපන් ෂෝ කතා කරන ඒවා ඒගොල්ලෝ ඉල්ලන ගණන් වලට අපිට ගහන්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද එළියේ අලුතෙන් හැදෙන සංගීත කණ්ඩායම් ෂෝ එකකට තියෙන ආසාවෙ ඉඳලා තමන්ගේ සවුන්ඩ් එකට යන ගානයි විතරක් කරන් ප්ලේ කරනවා. ඉතින් අපිට එහෙම කරන්න බෑ. හේතුව අපි ෂෝ එකකට බලන් දෙන කෙනෙක්ට උපරිම සාධාරණයක් ඉෂ්ට වෙන විදිහට ඒ වැඩේ කරනවා. ඉතින් ඒ වලට භාවිත කරන සවුන්ඩ් සිස්ටම්ස් අනම්මනම් එක්ක අපි ප්ලේ කරන්නේ ඇත්තටම පල්ලියේ මංගල්‍ය ලොකු ඉස්කෝල වලින් කරන කොන්සර්ට් ඒ වගේ ටිකක් මිල මුදල් වැය කරලා කරන ලොකු ෂෝස් වල අපි ඕරා කියන නම ඇතුල් වෙලා තියෙනවා. ඉතින් ඒකයි මම වලට ඉස්සෙල්ලා කිව්වේ අපිට එළියේ ඔල්ලුවත් උවල හැමදාම ගහන නිකන් ෂෝ ප්‍රමාණය වැඩි කරගෙන වැඩ නෙමෙයි අපේ විෂන් එක තියෙන්නේ. අපිට වැදගත්කමක් තියෙන හොඳ ක්ලයන්ට් බේස් එකක් හදාගන්න පුළුවන් සංගීත තත්ත්වයක් ගොඩනගා ගන්න. රණා ඔයා හිතාගෙන ඉන්නේ ලංකාවට එකෝස්ටික් කලාව ඕන කියලාද? ලංකාවට ඕනේ නෙමෙයි. දැන් ඉදිරියේ දැනටත් ලංකාවේ හොඳ වැඩ කොළඹ ගහන ඩිනර් ඩාන්සර්ස් අරම්මනම් ලොකු ඉවෙන්ට්ස් ගත්තාම ඉලෙක්ට්‍රොනික්ස් ඩ්‍රම්ස් යූස් කරන සංගීත කණ්ඩායම් මම දැකලත් නැහැ. මේ මං හිතන්නේ ඉදිරියේදී ඒවා වෙයි කියලා. ඉතින් ලෝකෙ පිළිගත්තු සංගීතයේ නලින් අයියා ලංකාවට ලොකු කැපකිරීමක් කරලා හඳුන්වා දුන්න මේරියන් සංගීත කණ්ඩායම. අද ඉතින් අපි ඕරා අපි අද දෙයියන්ගේ පිහිටෙන් මේ සාර්ථක ගමනක් යන්නේ එකෝස්ටික් ගහන්න ගත්ත හින්දා. ඉතින් ඒක මම අනිත් අය ගැන හිතන් දන්නේ නැහැ. මං අපි ගැන දන්නේ අපි පට්ට සැටිස් අපේ ගමන ගැන. මේරියන්ස් බෑන්ඩ් එකට කිට්ටු වෙන්නවත් බැහැනේ නේද? ඒක එහෙම වෙන්න ඕනනේ. මේරියන්ස්ලා එකෝස්ටික් ලංකාවේ මුලින් පටන් අරන් අද වෙද්දි අවුරුදු ගාන ගහලා තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක බලද්දි එකපාරම අපිට එතන දෙන්න පුළුවන් නම් ඒක බොරු කතාවක් නේ. කුක් කෙනෙක්ට උනත් චෙෆ්ගේ තත්ත්වයට එකපාර එන්න බෑනේ. එයාත් කෑම හදලා එක්ක ලුණු වැඩි වෙන්න පුළුවන්, ලුණු අඩු වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලා යම් කිසි දවසක එයා චෙෆ් කෙනෙක් වෙයි. අපි අද නෙමෙයි අපි කවදාද දවසක මේ ෆීල්ඩ් එකේ නම්බර් 1 බෑන්ඩ් එකකට නම්බර් 1 කියන්න බෑ. ලංකාවේ ෆේමස් බෑන්ඩ් එකක් බවට පත්. මේ ළඟදී පටන් ගත්ත එකෝස්ටික් බෑන්ඩ් එක බලද්දි ඕරා බෑන්ඩ් එකට ප්ලේස් මදිනේ. මම කියන්නේ ඉස්සරහට යනවා කියන එක මම නම් තීරණය කරන්නේ ඩයරිය ලියවෙන දින ගණන බුකින්ස් අනුවයි. නැතුව මේ එක එක තැන් වලට ගිහිල්ලා පෙනී සිටීම නෙමෙයි. ඉතින් අපි අදට අපේ ඩයරියේ තියෙන බුකින්ස් ප්‍රමාණය ගත්තාම මාසෙකට සෙනසුරාදාවල් 8ක් විතර තිබුණොත් හොඳයි කියන තත්ත්වයට තමයි අපිට හිතිලා තියෙන්නේ. ඕරා බෑන්ඩ් එක ගැන කට්ටියගේ කතාවක්වත් නැහැනේ. අපිට ඇහෙනවා ඒකයි වෙලා තියෙන්නේ. හේතුව දැන් අපිට අනිත් එක තමයි තැන් තැන් වල කතා වෙන වැඩක් නෑ. වැඩයි ගහන්න ඕන. අනිත් එක මේ ඔය තැන් තැන් වල කතා වෙන ගොඩක් අයගේ තියෙන රසයේ තියෙන්නේ
එළිය වෙනම කලාවක් අද ලංකාවේ CD වැඩිපුර විකිනෙන්නේ වෙනම සංගීත රටාවක ඒවා. මේ එකෝස්ටික් කියන එක මේ එකපාර මේ අර සෝඩා බෝතලේ වගේ ටොස් ගාලා එන එකක් නෙමෙයි. ටික ඇවිල්ලා හැබැයි අපිට හැදෙන ක්ලයන්ට් බේස් එක ලංකාවේ සාමාන්‍ය ජනතාවට හම්බෙන්නේ නැති ක්ලයන්ට් බේස් එකක් එකෝස්ටික් කරා හැදෙනවා. ඒක තමයි වටින්නේ. ලංකාවේ එකෝස්ටික් බෑන්ඩ් වලින් top 5 බෑන්ඩ්ස් මොනවද? top 5 බෑන්ඩ්ස් වලට කියන්නේ එහෙම මම ඔය නම්බර් කිරිල්ල දන්නේ නැහැ කොහොමද. නමුත් ලංකාවේ වැඩිපුර වැඩ කරන බෑන්ඩ්ස් ගත්තොත් මේරියන්, ඉප්සිස්, ඩොක්ටර්, ඩැඩි, බ්ලැක්, ඉලෙක්ට්‍රොනික පැත්තෙන් ගත්තොත් ෆ්ලෑෂ්බැක්, සනිදපා ඒ වගේ තැන් වල ඉන්නවා. ඒක අපිත් ඔය අතර ඔය හැමෝත් එක්කම දවසක කොහොමද එකට හම්බ වෙනවා. ඉතින් අර වැඩ ප්‍රමාණය තමයි ඉතින් වැදගත් වෙන්නේ බෑන්ඩ් එකේ ජනප්‍රියත්වයට. මොකද ලබන ජනවාරි වලටත් අපේ සැටර්ඩේ සන්ඩේස් ටික වෙඩින්ස් වලට බුක් වෙලා ඉවරයි. ඉතාලි සියරම යාළුවෝ අපි මේ යාළගේ දවස වෙනුවෙන් මෙන් කරගෙන තියෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ මම දකින හොඳම ජයග්‍රහණය ඕරා සංග්‍රහණය. රණා ඔයාගේ ලීඩර්ෂිප් එක අන්තිම සවුත්තු ඉනු නේද? එන්න ලොකු සීන් දානවලු කට්ටියට. මම හිතන්නේ පිට කට්ටිය කියනවාදී බෑන්ඩ් එකේ කට්ටිය නම් කියන්නේ යනකොට බෑන්ඩ් එකේ කට්ටියට මම වගේ ලීඩර් කෙනෙක් එක්ක ඉඳලා දැන් මේ වෙද්දි ලැබිලා තියෙන දේවල් එක්ක බලද්දී ඒගොල්ලෝ හරි කැටි එළියෙන් ඉන්න කට්ටියට එහෙම පේනවාදී මොකද සාමාන්‍යයෙන් වැඩක් කරන් යද්දි තමයි අනිත් මිනිස්සුන්ට ඒක දිහා හැර කතු වෙනවා වගේ ප්‍රශ්නයක් එන්නේ. අපේ ලීඩර් මගේ ලීඩර්ෂිප් එක පොඩ්ඩක් අද වෙන්න පුළුවන්. මොකද මම හරියට පඩි ගෙවනවා. ඒකම හරියටම ඩියුටි එක ඕන. වෙලාවට වැඩ කරන්න ඕන. ඒකින්ද ඒක නැති කට්ටියට මම සමහරට තමයි කටින් පිට වෙන වචන කර වැඩි වෙන්න පුළුවන් කතාවක්. නමුත් ඒ අපේ ඉන්න හැම කෙනෙක්ම දන්නවා ඒක අපි එහෙම කරන්නේ අපි ගත්ත වැඩේ වගකීම ඉෂ්ට කරන්න ඕන හින්දා. රණා ඉතින් මෙච්චර දේවල් කියපු එකේ ටැන්ක්ස් කරන කට්ටියත් ගැන කියලෙමුනේ. ඇත්තටම මේක මම මියුසිෂියන් කෙනෙක් වුණාට මාව මේ ෆීල්ඩ් එකේ මේ තැනට එන්න උදව් කරේ අපේ ගැලැක්සි සවුන්ඩ් සිස්ටර් ක්‍රිස්ටෝෆර් අයියා. ඊට පස්සේ මාව චරිතයක් කරා ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම රොෂාන් කුඩොන්ලා ඇතුළු. ඊට අමතරව අපේ ගැලැක්සි අජිත් ඊට අමතරව මගේ ෆැමිලි එකෙන් මට මාර බෑකප් එකක් හම්බ වෙනවා. මගේ දැන් ඉන්න මෙම්බර්ස්ලා ඒ හැම කෙනෙක් ඕරා කියන බෑන්ඩ් එක මේ පටන් ගද්දි ස්ටාර්ට් එකේම සපෝට් එකක් දුන්නේ බිග් සපෝට් එකක් දුන්නේ සංස්ලා නිල් අයියා. ඇම්ප් එක බෆල් එක සියලුම දේවල් දුන්නේ නිල් අයියා. ඉතින් නිල් අයියා හදවතින් මතක් කරනවා. අද වරසනක ඉන්නවනම් ඒ නිල් අයියාගේ බඩු වලින් ප්‍රැක්ටිස් කරලා තමයි. ඉතින් ඒක විශේෂයෙන් මතක් කරනවා. අනිත් මුළු ෆීල්ඩ් එකෙම රණා බෑන්ඩ් එකක් හදුවා කිව්වම හැම කෙනෙක්ම උදව් කරා. ඉතින් මට එළිය තියෙනවා මාර සහයෝගයක් සහෝදරත්වයක් හැම ශිල්පියෙක්ගෙම මේ කලා ක්ෂේත්‍රයේ. ඇත්තටම මේ ෂා රෝන්ටන් ප්‍රෝග්‍රෑම් එකට මේ ගොඩක් තැන්ක්ස්. මොකද එළිය කට්ටිය පිටින් ගොඩක් නොදන්න දේවල් ඇත්ත තත්ත්වය ඇතුළට එළියට ගන්න පුළුවන් දේවල් කෙලින් ප්‍රශ්න අහලා කෙලින් උත්තර දෙන්න පුළුවන් අවස්ථාවක් මියුසිෂියන්ලාට දීලා තියෙනවා. ඒකට ගොඩක් ස්තුතියි. ඒ වගේම මතක් කරනවා මීඩියා වලින් ඕරා සංගීත කණ්ඩායම බී වෙච්ච වෙලේ ඉඳන් ලංකාවේ ගහන්න පුළුවන් ලොකුම ඉවෙන්ට් අපිට දුන්නා. හිරු කොපි චැට්ටිය, හිරු මංගලම් ඒ වැඩසටහන් වල මියුසික් පාර්ට්නර් කියලා ඕරා තෝරගත්තා. මම කෙලින්ම බයන්තු කියනවා හිරු එක දුන්න තල්ලුව ඕරා එකපාර ලංකාවේ ඉහළ තලයේ සංගීත කණ්ඩායම අතර බංකුවක අපි ඉඳෙව්වේ හිරු. ඒත් එක්කම හැම එකටම ශායකටත් ගොඩක් ස්තුතියි. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරලා අපිට අවස්ථාව දුන්නාට. අද වදිම ආදරේ අපි ගාව ලොකුකම නැහැ. අපි හොඳට පොළවේ පය ගාලා ඉන්නේ. ඕරා ඒකට කොල්ල ගොඩක් ආසයි එකයි. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. නැවතත් මේ අවස්ථාව ලබා දුන්නාට අපේ තියෙන ඇත්ත තත්ත්වය කියාගෙන එළියට අපිට එන්න අවස්ථාවක් දුන්නාට. හරි රණා එහෙනම් ටැන්ක්ස්. මේ වගේ ටර්න් එකක් ලබන සතියේ ටර්න් වෙන්න බලාගෙන ඉන්න. Shah Wrong Turn. ගොඩ්සිලා වගේ ඔයගේ මමි අඩිය හප්පලා මම මට්ටු කරන්නට හැදුවත් කිරිය පුප්පලා. Shah Wrong Turn. The new generation of hit music. ඕන රේඩියෝ එකකට බැන්ච් වෙන channel එක.